everyone, welcome to Hustler TN26. අද වීඩියෝ එකෙන් අපි ඔබට ගේන්නේ දකුණු ආසියාවේ වේගවත්ම මිනිස ගැන. මම අතෑරිය නම් මේ ක්‍රීඩාව අද මං ඔබ කවදා හෝ හිතලා තියෙනවද ලංකාවේ මිනිසෙක් ලෝකයේ වේගවත්ම මිනිසුන් අතර නමක් තබාවි කියලා? දකුණු ආසියාවටම සීනයක් වෙලා තිබ්බ ඒ දේ සත්‍යයක් බවට පත් කරේ ශ්‍රී ලාංකික යුපුන් අබේකෝන්. ලෝකේ හැම ළමයෙකුටම වගේ ඔහුගේ කුඩා කාලෙත් ඔහුට ලොකු සීනයක් තිබුණා. ළමා කාලේ තිබ්බ ඔහුගේ සීන වෙනුවෙන් ඔහු අසාමාන්‍ය කැපකිරීමක් කරා. දියුණු රටවල තිබෙන අතිනවීන ක්‍රීඩා පිටි, අතිනවීන පහසුකම් අපේ රටේ නැහැ. නමුත් තරුණ යුපුන් අබේකෝන්ට අතිවිශාල ඉලක්කයක් තිබ්බා. ඔහු ඒ ඉලක්කය වෙනුවෙන් අතිවිශාල කැපකිරීමක් කරා. ඔහුට තිබ්බා අදට වඩා හෙට සාර්ථක කරගන්න ඕන කියන විෂන් එක. ඔහු ලංකාවේ ඔහුගේ උපරිමය කරා. නමුත් ඔහු දැනගත්තා ඔහුගේ ඉලක්කයට යන්න ඕන නම් ඔහුට විශේෂඥ පුහුණුවක් අවශ්‍ය බව. ඊට පස්සේ ඔහු යනවා ඉතාලියට. එහිදී ඔහුට දියුණු තාක්ෂණයත් සමග ලෝක මට්ටමේ ඉහළ පුහුණුවක් ලැබුණා. එහිදී ඔහුට අතිශය දුෂ්කර අභියෝග වලට මුහුණ දෙන්න සිදු වෙනවා. අලුත් රටක්, අලුත් භාෂාවක්, අලුත් සංස්කෘතියක්, ආර්ථික අභියෝග, ඒ වගේම ශාරීරික වශයෙන් දුෂ්කර පුහුණුවක්. හැබැයි කිසිම දෙයකට ඔහුගේ ඉලක්කය නවත්තන්න බැරි වෙනවා. ඔහු ඉලක්කයට යනකොට ගොඩක් ඉන්ජරිස් වලට, එහෙම නැත්නම් ආබාධ වලට ලක් වෙනවා. ඔබ අපි කවුරුත් දන්නේ ඒ ට්‍රේනින් සෙෂන්ස් වල අමාරුව. සමහරක් දවස්වල ඔහුට නිදා ගන්නවත් බැරි තරමට අසීමිත වේදනාවක් තිබ්බා. ඒවා එහෙම වුණත් යුපුන් අබේකෝන් කවදාවත් තමන්ගේ ඉලක්කය give up කළා නැහැ. ඔහුට මේ දේවල් අභියෝගයක් නෙවෙයි. ඔහුට මේ දේවල් ලෙසන් එකක්. එහෙම නැත්නම් පාඩමක්. ඒ ලෙසන් එකේ ප්‍රතිඵලය තමයි මුළු ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි, දකුණු ආසියාව විතරක් නෙවෙයි, මුළු ලෝකෙම ඔහු කෙරෙහි දැඩි අවධානයෙන් හිටියා. ඔහු කළ අසීමිත කැපකිරීමේ ප්‍රතිඵලයක් විදියට 2020 වසරේදී ඔහුට ටෝකියෝ ඔලිම්පික් වරම් ලැබෙනවා. ලෝකෙ මතයක් තිබ්බා දකුණු ආසියාතිකයන්ට මීටර් 100 ධාවනය තප්පර 10ට අඩුවෙන් දුවන්න බැහැ කියන එක. නමුත් 2022 වසරේදී යුපුන් අබේකෝන් තප්පර 9.96කින් මීටර් 100 ධාවනය අවසන් කරනවා. Le 100 mètres masculin, Rainer au 3, Zézé au 4, Abeikoun au 5. Oh, c'est extrêmement serré, couloir numéro 5, regardez le chronomètre, regardez le monde, regardez les sauts, un chrono de malade. පේනත් දන්න අනි පැතර වෙන්නේ පොඩයින් හරිට වෙනත් දන්න 995 මම එක් කරා කිව්වා වගේම ලංකාව ඉතිහාසය වෙනස් කරන සවුත් ඒෂියාවලත් මම එක් කරා thank you මම එක හිටියට ගොඩක් අය මට කිව්වා මම මේක කරනවා කියලා මම try කරා ගොඩක් පාර නමුත් මට අද chance එක ආවා thank you so much මට දෙයක් කියන්න ඕන මේකේ අයිතිය තියෙන්නේ මට සහ මගේ ටීම් එකට ලංකාවේ කවුරුත් මේකට උදව් කරේ නැහැ මම ඒක කියනවා නමුත් මම මේක ට්‍රිබියුට් කරනවා මං දුවනකම් බලන් හිටපු මේ ටයිමින් එක බෝඩ් එකේ වෙන්නක මං එක්ක හිටපු මට විශ් කරපු හැම කෙනාටම ට්‍රිබියුට් කරනවා මං එක්ක කරා thank you so much thank you my team thank you අනේ මොරාල් එක ශ්‍රී ලාංකිකයන්ට දකුණු ආසියාවටම ලොකු ශක්තියක් වුණා. අනේ එදා ඉඳන් අපි තේරුම් ගත්තා අසීමිත කැපකිරීමක් කරොත් නවත්තන්න නැතුව දිගටම පුහුණුවක් කරොත් අපිට තප්පර 10ට අඩුවෙන් දුවන්න පුළුවන් කියන එක. ඒ මොරාල් එක දකුණු ආසියාවටම දකුණු ආසියාතික ක්‍රීඩකයන් හැමෝටම දුන්නේ ශ්‍රී ලාංකික යුපුන් අබේකෝන්. අනාගතේ ශ්‍රී ලංකාවේ දකුණු ආසියාවේ ක්‍රීඩකයෝ තප්පර 10ට අඩුවෙන් මීටර් 100 දුවාවි. හැබැයි සවුත් ඒෂියා 10 සෙකන්ඩ් බැරි එක මුලටම කැඩුවේ ශ්‍රී ලාංකික යුපුන් අබේකෝන්. ඔහු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවලදී මීටර් 100න් ලෝකඩ පදක්කමකුත් දිනාගෙන තිබෙනවා. Good start there from Amanyala. He's got the jump on Sabina at the moment. Amanyala's going away with this one. He will not be caught. This is justice for the man who couldn't do himself justice. Disappointment of those features. He was well beaten, but he does take the silver. And Yupan Abekun of Sri Lanka. With that silver, amazing bronze for Yupan Abekun. The history just keeps on. ඔහු පෙන්නලා දෙනවා. ඔබේ ආරම්භය කොහේ හිටියා? ඔබේ අවසානය තීරණය වෙන්නේ ඔබේ කැපකිරීම මත කියලා. ඒ හින්දම ඔහු හැම නිතරම කියනවා ඔයාටත් පුළුවන්.
ඔහුගේ ජීවිතෙන් අපට ඉගෙන ගන්න තියෙන්නේ ජීවිතේ කිසිම දෙයක් ලේසියෙන් ළඟා කරගන්න බෑ. ඒත් උත්සාහය, කැපවීම, අරමුණ, විශ්වාසය, අසීමිත කැපකිරීම සහ ජයග්‍රහණයේ පිපාසය මේ දේ තියෙන කෙනෙක් අසාර්ථක වෙන්නේ අද ඔබට අභියෝග බාධක එන්න පුළුවන්. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න මේ අභියෝග බාධක එන්නේ ඔබ ජයග්‍රහණයට රැගෙන යන්න. අතිශය දුෂ්කර අභියෝග මැද්දේ ලෝකයක් දිනු විපුන් අබේකෝන් නැමැති ශ්‍රී ලාංකික ක්‍රීඩකයාගෙන් අපිට ලබා ගන්න පුළුවන් හොඳම ආදර්ශය තමයි ලෝකයක් බැහැ කිව්වා. අසීමිත කැපකිරීමක් තිබෙනවා නම්, නිශ්චිත අරමුණක් තියෙනවා නම්, අපිට විශ්වාසයක් තියෙනවා නම්, නිවැරදි මාර්ගයක් සොයා ගන්නවා නම් අපිට ජයග්‍රහණය ළඟා කරගන්න පුළුවන්. විපුන් අබේකෝන් දුන්න මොරාල් එක නිසා මුළු රටක් බලන් ඉන්නවා තවත් ක්‍රීඩකයෙක් තප්පර 10ට අඩුවෙන් දුවලා ඔලිම්පික් මෙඩල් එකක් ගේනකම්. ඒ ඔබ වෙන්න පුළුවන්. Hustler TN26 අපේ YouTube channel එක like කරන්න, comment කරන්න, share කරන්න සහ subscribe කරන්න.